සහසක් නිමැවුම් සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ පැවැත්වුණා. ඒ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙනුයි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සංවිධානය කළ සහසක් නිමැවුම් සම්මාන උළෙල ඊයේ කොළඹදී පැවැත්වුණා. ඒ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙනුයි. මෙරට නව නිපැයුම්කරුවන් ඇගයීම සහ ධෛර්යමත් කිරීම මෙහි අරමුණයි. මේ සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික විද්‍යා පදනම සහ ජාතික පර්යේෂණ සභාව ඇතුළු ආයතන කිහිපයක්ම සිය දායකත්වය ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සෑම වසරකම පළාත් මට්ටමින් මෙන්ම ජාතික මට්ටමින් නව නිපැයුම්කරුවන් ඇගයීමට ලක් කරන අතර මෙවර පැවැත්වුණේ 2023-2024 වර්ෂවලට අදාළ සම්මාන ප්‍රධානෝත්සවයයි. දෙන එම ප්‍රධානයත් සමගිනුයි போட்டியிலே பங்கு பெற்றி இந்த கண்டுபிடிப்பாளர்களுக்காக வழங்கி வைக்கப்பட வருகின்றன. The ATIB Special Award from Thailand, an Excellence Award, a Top 20 Best Invention Award was awarded to Project Zero Floating Valve, Directional Control Floating Valve, invented by Mohammad Firdaus Rashid. ஐக்கிய 2025 தங்கப்பதக்க வெற்றியாளர் முகமது ஃபிர்தோஸ் ரஷீத் அவர்கள் இந்த வழியில் தங்கப்பதக்கத்தினையும் சான்றிதழினையும் வருகின்ற தருணம் மேடையில். සහසක් නිමැවුම් සම්මාන ප්‍රධානෝත්සවය මෙරට නව නිපැයුම්කරුවන්ට දෙස් විදෙස් වෙළඳපොළ ජය ගැනීමට අත්වැලක් සපයනු ඇති. Their innovations. This includes assistance in securing intellectual property rights, opportunities for knowledge sharing, technological supports. අපේ ප්‍රධාන කාර්යය තමයි විද්‍යාව හා තාක්ෂණය පැත්තෙන් ඉස්සරහට යාම. අපි කැමති අපේ අමාත්‍යාංශය හැටියට ඔබට උදව් කරන්න. විශේෂයෙන්ම අපේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම තියෙනවා. ඒ වගේම නව නිපැයුම්කරුවන්ගේ කොමිසම හැටියට ජෝන් නව නිපැයුම් ඒකක හදනවා. ඔබට පුළුවන් දැන් අපි සහසක් නිමවුම් තියෙනවා. ඒක ජාතික මට්ටමේ වැඩපිළිවෙල. අපි බලාපොරොත්තු වෙනවා තෑගි ලබා ගන්නා නව නිපැයුම්කරුවන් ලබා ගන්නා සහතික මට පේටන්ට් එකක් තියෙනවා කියලා සීමා නොකර ඉදිරියට යන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා. සහාය අවශ්‍ය නම් අපේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම් සභාව අමතන්න ශ්‍රේෂ්ඨ මට්ටමින් නව නිපැයුම්කරුවන් ඉන්නවා නම් විධාතා නිලධාරීන් අමතලා ඔබට අවශ්‍ය සහාය ලබා ගන්න පුළුවන්.